දැන් ළමයි අහන ප්‍රශ්නයක් තමයි සර් ඇයි පන්තිවලදී ටිකක් සැරෙන් හා තදින් ඉන්නේ කියලා. හේතුව මම කියන්නම්. ඉගෙන ගන්න කාලේ ළමයින්ට ඒ සමාජ වටපිටාව සහ පාසල් වලින් ලැබෙනා වූ ඒ අප්ඩේට් එකත් එක්ක තමයි ඒ වගේම පවුල් වටපිටාව ග්‍රාමීය සමාජයක නම් ග්‍රාමීය සමාජයේ මිනිසුන්ගේ ක්‍රියාකලාප මේ සියල්ලත් එක්කම තමයි අධ්‍යාපන වෙනුවෙන් නෝන්ගේ ඉඩකඩ වෙන් කරගන්නේ. එතකොට අපිට වාර විභාගයක් මාස 3කට සැරයක් වාර විභාගයක් සූදානම් වෙද්දී ගොඩක් ළමයින්ගේ විද්‍යා විෂයයට විශේෂයෙන්ම 10 වසර සහ 11 වසර ළමයින්ගේ ලකුණු ප්‍රමාණය ග්‍රාමීය පාසල් වල ලකුණු 50ට වඩා අඩු ළමයි ප්‍රමාණය වැඩි. ඒ නිසා පිළිවෙලකට ඉගෙන ගන්න ඕන. මොකද ප්‍රතිඵලෙද්දී අපි හැමෝටම ලැජ්ජාවක් තමයි නැත්තම් ලැබෙන්නේ. ලැජ්ජාවක් කියන අපි වැඩ කරලත් ලකුණු නැතුනහම අපිට ඒක ප්‍රශ්නයක් නිසා. ඒ නිසා පන්තිවලදී සැරේ තමයි හැබැයි මහන්සිලා ඉගෙන ගන්න ලකුණු ලැබෙනවා ජීවිතේ ගොඩ යනවාමයි.